හරිද පුකේ අමාරුව? Months later. Baba. Oh. Honeymoon level cartoon බලනවද? මගේ නංගියා. මොකද පුතාලද කුඩු ගහනද මු? පවනිත් එක්ක කරගෙන මම හොදලා ගන්නවා. මොන්දල්ද ඩාලින්? හා? කරන්න හදන්නේ Zombie apocalypse. ශ්‍රී ලංකන් සම්භවයක් සහිත මම කලර් ලයිට් එකපත් වෙනකන් ඉන්න අමාරුයි පාරමාල්ලේ. දුවපිය කියලා තමයි මට තොට කියන්න තියෙන්නේ. තෝ දුවපිය. ආවද තව කප්පුසි ගෑනියක් ගූ කන්න. ඒ ගෑල්ල කමපා කසුන්. बसने लीला ममन दे प्रेम हो रहा අයියෝ හැමනේනවත් චුටි දීපක් ෆෝන් එක ළමයෙකුට මම යෝයාගේ දැන් හිමි කාරියා ඉරනම් ගමනේ පබා මූ කසෙප්පු ගහනද කුඩු ගහනද මූ දීපන් ඔය ඉන්න ළමයෙකුට මා වෙනුවෙන් මැව් කෙනා මේ බබේ ආයේ මට හමු වෙලා පාගනි බහුපාගනි මම යනවා යන්න එන්නේ නැහැ කරියට මං කල්ලි වට්ටක් නෙමෙයි කොණ්ඩි පිටිපස්සේ හද දාගන්න. නෑ ඒවා අදාළ කරගන්න එපා. මේක හරි ලැජ්ජයි නේද? අනේ කොණ්ඩි පිටිපස්සට දාගෙන මගේ අවුස්සන තු දාගන්න. ඌ අපේ පැත්තේ කොල්ලොන්ට හිට ගෑවුනා අම්මෝලු. මොනාද ඔබ මේ දවස්වල සුදු වෙන්න පොන්නේ? කුක්කු දෙකත් ලොකු වෙලානේ. තිබ්බට වඩා ලොකු වෙලාද මන්දා? මීට වැඩිය හොඳයි. දැන් නම් වැඩට ගිහින් එපා වෙලානේ. මාව ගෙදර එක්කන් ගිහින් බලා ගන්න පුළුවන් කෙනෙක් නැද්ද? අනේ උඹ මිනිහා. මගෙන් අහනවා කොන කපලද කියලා අහනවා. ඌරු මස් කාලාද කියලා අහනවා. ඔව් මගේ කොන කපල තමයි තියෙන්නේ. කොන කපලම ඔයගලන්ට පාන්ද? What the fuck? ඉනාවෙන්න හොඳ නෑ උත්තරේ. Konnichiwa. Konjugal juga. Oh ya, oh ya. Oh. Konnichiwa. Gojo, gojo. Gue juga. Women. යාළුවනේ මේ සතියේ අයියාගේ මීම් channel එකට report වැදිලානේ. ඉතින් ඔයාලා මට ආදරේ නම් මේකට like කරලා comment එකක් දාලා සතියේ අයියට support එකක් දෙන්න. comment කරලා support කරන ඔයාලට මං ගන්න මගේ කුක්කු වුණ දෙනවා. ගෑනු පිට යන්නේ මල්ලි හරිද ඒක නිසා මේ බොරුවට නිකන් හුකන්න එන්න එපා හරිද පොඩි චූටි පයියක් තියාගෙන හුකන්න එපා බොරුවට හරිද අපිටත් නගිනව නැංගහම ඉතින් යකකටවත් වාවන්න බෑ පුතේ මෙල්ල කරන්න නම් බෑ ඒසිගේ පුතා දැන් මේ උත්පන් දැන් මොනවද කියන්න තියනද නෑ පොඩේ කැරිවිස් දැන් හරිද දැන් බඩ තියනවද දැන් කියන්නේ මොකද්ද ඒසිගේ පුතා ඵලයන් යන වේස් පරට්ට කෑනිතෝ තරි ගහනවා. ඔව් අම පල්ලමං බන්දෙයුමට අකුඩි වෙවතන පේලි හල්මදී රුවන්නේ කැරි හුත්තිට ගාලා නැත්තේ වල්ලලි මොනවද මොන මගුලක්ද ඔය අයියෝ මෙහෙ නන්න බෑ ඉන්දියාවේ කියලා හිතනවා මම ලංකාවේ නෙවෙයි නේද ෆකින් නෙල්
බහු කොල්ලා පපුව ඒකට න රිදුන ඇත්තරම Good morning. අපිට කොකද එයා මීහරකෙක් වගේ වෙන්න ඕනේ. සෝ ඒ කියන්නේ යා මං ඉස්සරහ ඉස්සරහට විදිය. 5 minutes later. කනට පුජ්ජ කරන්න මීට වඩා සැපයි. දැන් නිකන් කන ඇතුළු ඩයිනමයිට් තාලෙන් ලබන් ගිරින් කොටනවා හොය. හායි යාළුවනේ. මිරිස් කරලා ලේසියෙන්ම කපා ගන්න ගැජට් එකක් හැදුවා මම. මෙන්න බලන්නකෝ. ඕක අරගෙන ගහගනි පුකේ. Emotional damage. බැරිද? දැකලා ටිකේ. දැකලා. ළමයි ගුරුනාගල කට්ටිය අපිට දැකලා නැහැ. ඒක දැකලා නැහැ යන්න දැකලා නැහැ. අපි ඉස්සරහට යන්න. අති උත්කර්ෂවත් ලෙස නැවතත් පච්චවීමක්. සන්තෝෂයි. අප්‍රමාද සන්තෝෂයි. පොඩ්ඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩූම් වෙනවා. මන් දන්නේ මං කාගේ එක්ස් එක්කද යාළුවා ඉන්නේ කියලා. කොහොම නමුත් අම්මු ගුණාබා. පුළුවන් නම් ඇවිල්ලා රම්පලයන්කෝ. A few moments later. ඔගේ ගහනවා පෝමලින් බෝතලයක් පුකේ. Okay. ඔස්සර නම් අපිත් ලස්සනයි තමා. චුක්කටක් වයස නිසා අපේ දිහා කවුරුත් බලන්නේ නැහනේ. මුන් ඒ අයි වලින් මාර දේවල් කරන්නේ. විස්මිත ජනකයි සුපිරි. කොට ජංගි කොටයක් ගහන් ඉන්න පොෂ් අක්කලා හා පොෂ් නංගිලා හිතන් ඉන්නේ. ලස්සන කොල්ලොන්ගේ හිතරාගත්තු පොෂ් කෑලි. එහෙම නැත්නම් ක්‍රෂ් කියලා. අනේ ඉතින් මොකට කියනවද නේද? මට කොහමද ඇත්තටම මේ වදරට නම් කොර. ඒ වදරට නම් සිරාටම ඕනෙක කොර වෙනවා. මම හිතන්නේ ඔහෙත් කොර වෙන්නේ නැති. බඩ කොර වුණානේ. මචං කොච්චර යාළුවෝ හිටියත් ඒ හැම යාළුවෙක් එක්කම ජීවිතේ බෙදා ගන්න බෑනේ. හැබැයි මට ඔබත් එක්ක මගේ ජීවිතේ බෙදා ගන්න. ඒ කොට පැතරි. බලන තඩි. කාලා නිදා ගන්න දවසම හතවහන් එන්න වෙනවනම් බලන ඌරෙක් වගේ ඉන්නේ නේද? මම ඌරෙක් නෙමෙයිනේ. මට මහතයි කියනවනම් මහතයිට මොකද්ද කියන්නේ? අද ඉඳන් කෑම නැහැ. ඌරෝ කෑම හදන්න දන්නේ නැහැ. හදාගෙන බබාගෙන කණ්ඩායි දෙන්න. පස්සෙන් එන කාලේ නම් කිව්වේ මං තමයි ලස්සනම කියලා. ඔව් දෙන්න පස්සෙන් ඇවිල්ලා බලෙන් ෆොටෝ ගහද්දි ඔය තරම්ම හද නැහැ. අනේ මම නම් බලෙන් ෆොටෝ ගෑවේ නෑ. පොත් බලෙන් ෆොටෝ ගහලා වැඩි. මේ සීතලේ
උදේ හවස ඔළුවේ නානා ඉන්නව නේද? අන්න යාල තමයි ඕන දෙයක් දරා ගන්න පුළුවන් හිත හයිය මිනිස්සු. Yes, definitely. ඇයගේ යටිදත් පෙන්නා ඇය ඔහු සමග ආදරයෙන් හිනා වුණා. Hai Lamio. Saya filmi ni. Engkau hondaba sindu aina ekama channel ka. Tukada. Chapter Shah. මොකද යාළුවනේ මේ ලියලා තියෙන්නේ? මම ඔයා බලලා තමයි අතේ ගන්න ගියා. යකෝ මම පච්චයක්ද? පච්චයක් කියවේ කොහොමද අතේ ගහන්න? ඕ මන් දන්නේ මේ මල්ලි බබාලටත් වෙලා තියෙන දේවල්. ඕකට තමයි රේනවා කියන්නේ. ඈ සෝරි රේනවා නෙමෙයි අක්කි දාන. අංචුඩා ඉස්කෝලේ යන කෙල්ලෙකුට වදරක් කියවන්කෝ. සුදු ගවුම හැඩට ඇඳලා පොත් මිටියක් තුරුළු කරගෙන කටකොණින් hina වෙලා පාරේ යනකොට ඔයා මාරම ලස්සනයි සුදු මැණික. අම්මෝ අවදානෙදි ඉල්ලන්නේ. කොමුද තැමිලි ගෙඩිය? ලේසි නෑ නේ මේ ගමන. වාසිය අවාසිය තීන්දුව කරනට වඩා ජීවිතේ ගෙනියන්න මේ ගමනින්නේ. මන්තරේ බලයෙන් කැම්බිලි කිරි වෙලා තිනවා. මම ඔය මුදලාට ගුණන් රට්ටමේම ගන්න. කිරි එන්නේ තනි කර දැක්කන් මුදලාගේ අතුරු කරලා දැම්මහම තමයි ඒක කිරිය බලය දැක්කන්නේ මන්තරේ බලය දිගින් බලයෙන් තමයි. තව එකක් අපු. මෙන්නද? ඒක ඔයාට. අඩෝ ඇත්තනේ බං කියලා තියෙන්නේ. මම මෙච්චර කල් කපලක් දැනගෙන හිටියේ නෑ. බබෙක් එහෙම ඕනේ නම් කියන්න. මතුරනවා මැතිරිල්ලක්. තැබිලි ගෙඩියක් පිරෙන්න කිරියෙන්න. Hi ළමයි අපි ප්ලේ වීඩියෝ කරමු. මෙයා කියන්නේ උඹලට මොන නම් තිබ්බත් අපි නම් උඹලට අඳුනගන්නේ okay. So basically ඒක තමයි ඔයගලට අවජාතික කියලා කියන්නේ. ඔහොම කරන නිසා තමයි ඔයගලට අවජාතික කියලා කියන්නේ. Yeah? Okay. Thank you. කාලයක් යන්න. ආර්ය බුක්කවාරු ඔබාරු දැන් සතුටුයි. ඔගේ ගහනවා පෝමලින් බෝතලයක් පුකේ. කනවතෝ ඇවල ඉතින් රුප්පේ මට මල පයින්නවා මල්ලියේ. මේ දවස්වල මට අරසස්. අරස ඇයි? මට ඩේට් මට මල පයින්නවා. මම සතෙක් නම් කරගන්න ඇත්තින්න බෑ. ඒ තරම් හුරතලේ